ඔයාලා දන්නවද? ලෝක සිතියමේ එක තැනක් තියෙනවා. ඒ ප්‍රදේශයට ඇතුල් වුණු කිසිම නැවක්, එහෙමත් නැත්නම් ගුවන් යානයක් අද වෙනකන් ආපහු ආවේ නෑ කියලා. ඔව්, මම මේ කියන්නේ මහා මුහුදේ මරණීය කලාපය, එහෙමත් නැත්නම් බර්මියුඩා ත්‍රිකෝණය ගැන. මේ ඇට්ලාන්ටික් සාගරයේ සැඟවිලා තියෙන ෆ්ලොරිඩා, පුවර්ටෝරීකෝ සහ බර්මියුඩා දූපත් යා කරලා හැදෙන මේ අద్භූත කලාපයේ ඇතුළතදී මිනිසුන්ව පුදුම කරවන දේවල් සිද්ධ වෙනවා. මේ ප්‍රදේශයට ලං වෙද්දීම නැව්වල තියෙන මාලිමායන්ත පිස්සුවෙන් වගේ කැරකෙන්න ගන්නවා. රේඩාර් සිග්නල් සම්පූර්ණයෙන්ම නැති වෙලා යනවා. වඩාත්ම භයානක සිදුවීම වුණේ 1945 දෙසැම්බර් මාසයේදී. ඇමරිකානු ගුවන් හමුදාවට අයිති ෆ්ලයිට් 19 කියන බෝම්බ හෙළන යානා 5ක් මේ කලාපයේ එකපාරටම අතුරුදහන් වුණා. පුදුමය කියන්නේ ඒ යානා සොයන්න ගිය තවත් විශාල ගුවන් යානයකුත් මිනිත්තු කිහිපයකින් අතුරුදහන් වුණා. අද වෙනකම් ඒ එකම යානයකවත් සුන්බුන් කැබැල්ලක්වත් මනුස්ස ප්‍රාණයක්වත් මුහුදෙන් හමු වෙලා නැහැ. ඒවා පොළවට ගිලගත්තා වගේ අතුරුදහන්. ඇත්තටම මොකද්ද මේ මුහුදයට තියෙන රහස? හැබැයි විද්‍යාඥයින් සොයාගෙන තියෙන්නේ මේ මුහුදු පතුලේ විශාල වශයෙන් මීතේන් වායුව පිට වෙනවා. මේ වායුව නිසා මුහුද වතුරේ ඝනත්වය අඩු වෙලා ඕනෑම ලොකු නැවක් ෂණයකින් මුහුදු පතුලටම ඇද ගන්න පුළුවන්ලු. ත්‍යාව මොනවා කීවත් බර්මියුඩා ත්‍රිකෝණය කියන්නේ තාමත් මිනිසුන්ව බිය ගන්නවන ලෝකයේ නොවිසඳුණු ලොකුම අභිරහසක්. ඔයාලා හිතන්නේ මේක ස්වභාවික අනතුරක්ද? ඔයාලගේ අදහස පල්ලෙන් කමෙන්ට් කරන්න. මේ වගේ අමුතු තොරතුරු දිගටම බලන්න අපේ channel එක අනිවාර්යෙන් subscribe කරලා තියාගන්න. බොහොම ස්තුතියි.